කවුරු හරි පින්වන්ත ළමයෙක් පින්වන්ත මහත්මයෙක් මහත්මයක් මේ අතර ඇති ඔහුටයි මේ ධර්මය. එකක් තමයි පින්වත් දරුවනේ බෝම්බයක් පිපුරුවාට පස්සේ සුණු විසුණු වෙලා යනවනේ. ආයි හිතන්නවත් වෙලාවක් නැහනේ. ඒ වුණාට දරුවනේ අපි කියමුකෝ යාල කියන එක අද කාලේ අර්ථකථනය කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලට තේරෙන භාෂාවෙන් කියන්නම්. අක්කර 150ක වී වැපුරුවොත් ඒකේ ඒ වපුරන කුඹුරේ වී එනවනේ, වී ඇට තියෙනවනේ. ඒ වී ඇට වලට වැඩිය මේ අසුර සැනක සිත් පහළ වෙනවා. ඒ කියන්නේ අක්කර 1මාරක වී අක්කර 150ක කුඹුරු වල වී ගණන් කරන්න පුළුවන්. මේ අසුර සැනක හිතේ ඇති වෙන සිතිවිලි ගණන් කරන්න බෑ. මම ඕක කිව්වේ අපි කියමුකෝ කඩුවකින් බෙල්ල වෙන් කළා කියලා. කඩුවක් අරගෙන එකපාරෙන් බෙල්ල වෙන් කළා කියන්නකෝ. ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. එකපාරට මැරෙන්නේ නැහැ. ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. එකපාර මැරෙන්නේ නැහැ. මම මේ කියන කතාව මේක මෙහෙමමයි කියලා කියන්න පුළුවන් මැරිච් එකෙකුට. ඒත් මැරිච් එකෙක් ආයෙ ඇවිල්ලා කතා කළේ නෑ. එනමුත් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ අවසන් මොහොතක් ගැන වදාළා. ඒ නිසා ඔබ සියලු දෙනාට අවසන් මොහොතක් එනවා. දැන් හිතන්නේ අවසන් මොහොතේ මොනවද හිතන්නේ?